සුබ දවසක් ඉතින් හැමෝටම. අද මම කියලා දෙන්න දැන් ඔයාලට ලේසියෙන්ම තම අඩු මුදලකට රසවත් කෑමක් හදන විදිය. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ උදුම් දෙයක් ගන්න ඉවරලා සාමාන්‍යයෙන් ගොඩක් අඩු ගන්න පුළුවන්. දැන් ඉවරලා ඉස්සෙල්ලාම චිකන් ටිකක් මේ විදිහට තම්බ ගන්න ස්ටෙක් එකක් පෑදලා මේ වගේ බාගට තම්බලා වෙලා මේ ස්ටොක් එක එක්කම චිකන් එකක් මාත්‍රක් දාලා ඉවරලා මේ උඳුන් මේ විදිහට උඳුන් එකට ඒක පොඩ්ඩක් ස්ටොක් එකකට නැම්බෙන්න අරින්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඉදිරිපැත්තක් කපලා තියාගන්න. ඒ කියන්නේ ගෝවා සලාද කොළ කැරට් ලූණු ඒ වගේ ඔයාලා කැමති විදිහට පෙරළු ඔයාලා ආසුන විදිහට මේක කපලා තියාගන්න. ඊට පස්සේ ඒකෙන් ටික ටික මේ එකතු කරන්න. එනි මේ විදිහට එකතු කරන්න ටික ටික. ඔයාලා කැමති විදිහට ඔයාලා අවශ්‍ය විදිහට එකතු කරන්න. ඒ සීමන්ත වල ඔයාලට මේ වගේ පැකට් දෙකක් එනවා දෙන්නද වගේ උඩට මේකේ. මේ වගේ ටිකක් රෝල්යක් වලට අප්ලයි තියාගත්ත පස්සේ ඔයාලට පුළුවන් හදන වෙලාවට විතරක් අරගෙන ගිහලා ටික ටික දාලා ඉවරලා හදලා ගන්න. මේකට බිත්තර අන්න කැමති විතරක් එකතු කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ විදිහට කවලම් කරලා ගම්මිරිස් කුඩු යක් දාලා මේ කවලම් කරලා ඔයාලට පුළුවන් ඉතින් සෝස් කන්න ගන්න සෝස් පුඩුත් එකතු කරලා කන්න නැත්නම් චිලි පේස්ට් එකක් නැත්නම් මේ දුන්නත් කන්න පුළුවන්. ඉතින් තම තඩු මුදලට රැයට මේ වගේ සැහැල් වාරයක් කන්න කැමති අයට මේ වගේ රසවත් ආහාරයක් හදලා රස බලන්න. ඉතින් හරිම ඔයාලම හදලා ඔයාලම රස බලනකොට ඔයාලට ගොඩක් පිට දාන්න රසකාරී මුකුත් දාන්නේ නැහැ. තමන්ට අවශ්‍ය විදියට මේ විදියට තමන් කැමති විදියට ඉදිරියට සම්බන්ධ කරලා හදලා රස බලන්න පුළුවන්. හරි ඉතින් ඔයාලා මොඩල් සුබ දවසක්. දෙරක් දැන් මම මොඩල් ගොඩක් ආදරේ. ඉතින් ඔයාලා බලලා ඔයාලට අඩු කොට තමන්ට දැන් ගන්න තිබ්බොත් අසියක් දාන්න. හරිනම් පුසන්නයි ජීවිත පීතයි අල්ලන්නේ පීතයි. කාලා රස බලලා මට කියන්න කොහොම රස කියලා.